ඉතින් ජමාල්ඩින් අයත් ලොකු කැපකිරීමක් කරනවා අලි වෙනුවෙන් අලිට සහයෝගයක් දක්වනවා. අලි මේ එන ගමන ඇත්තටම ඇයිවා මේම දෙයක් කරන්න හිතුවේ? හිතුවා ඒ කියන්නේ මොකක් අරමුණු කරගෙනද ඔයා මේක කරන්නේ? ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ වෙස්සට දැන් අපි අහු වුණානේ. ඔව්. අපි මේම කියමු. ඒක අපි නම් කරනවා ආපදා තත්වයක් කියලා. ඒ කියන්නේ මේ ලොකු කරදරයක්පත් වුණ අපේ ලංකාවේ මිනිස්සු. ඒ හේතුවෙන් අලි යනවා මුළු ලංකාව වටේම රවුමක් ඇයි යන්නේ කියලා අපි අහමුකෝ. ලංකාව වටේ ඇයි යන්නේ? යන්නේ ලංකාවේ ඉන්නේ ආබාධිත කට්ටිය වෙනුවෙන් ස්තුති පොත කරලා අපිට රටවල අපිට උදව් කරානේ. ඒ වෙස්සට අනතුරුවකට සිද්ධ වුණා අපේ රට පිට රටවලින් අපිට උදව් කරා. ඒ උදව් කරපු රටවලට ස්තුති පොත කරලත් අනිත් එකේ අපේ රටේ ඇතුළේ අනතුරුවට සිද්ධ වුණේ කට්ටියට අපේ රටේ අපේ කට්ටිය ඔක්කොම සිංහල තමිල් මුස්ලිම් ක්‍රිස්තියන් ජාති ભેද නැතුව ඔක්කොම උදව් කරලා තියෙනවා. ඒ කට්ටියට ස්තුති පොත කරලා මම මේ ගමන යනවා. මේ ගමනට ඇත්තරම මේ මුලින් මේ මර ජමාල්දීන් තමයි මේ ඔක්කොම එයා තමයි මේ අනතුරු සිතුවිල්ල මේ වගේ දුවන්න ඕන කියලා ආදාස කියපේ කෙනා. ඔව්. ඉතින් එයා කිව්වා මම දුවනවා. එයා කියනවා මම කරනවා. ඔව් ඇත්තටම ඉතින් සිතුවිල්ල ඇත්තටම ජමාල්ඩින් අයියා කියලා තිනවා මෙහෙම දෙයක් කරොත් අලි හොඳයි කියලා. ඉතින් ඇත්තටම ජමාල්ඩින් අයියා ඇයි ඔයාට එහෙම හිතුනේ? අපේ රටට නොයෙකුත් රටවල් වලින් අපේ රටේ ගොඩාක් අය උදව් කරපු සේරෝටම මට හිතුණා ස්තුතියක් පුද කරන්න ඕනේ කියලා. අපි ආබාධිතයෝ වෙනුවෙන් අපි මේ රට වෙනුවෙන් අපි මේ ආබාධිත තත්ත්වයට අපිට මුකුත් කරගන්න බැරි වුණානේ. ඒ හින්දා මට හිතුණා මේ ස්තුතිය ආබාධිතයෝ වෙනුවෙන් අපි කරමු මේක කියලා. මේ අපේ රටට නැවත තිබ්බ තත්ත්වයට ගොඩ නගන්න උදව් කරපු සේරෝටම ಜಾති ભેද නැතුව අපි ස්තුතියක් පුද කරමු කියලා මේ රෝදපුටු සවාරියක් යමු කියන අදහසක් මම මෙයාට ඉදිරිපත් කරා. ඒකට එයාත් කැමති වුණා. සෑහෙන්න දුක් කරදර අතරේ මැද්දේ මේ අපි මේක කරගෙන යනවා. මේක අපි ඉවර වෙනකන් අනිවාර්යෙන් කරනවා. ඔව් ඇත්තටම ධනාත්මක සිතුවිල්ලක් positive thinking right. ඉතින් ඇත්තටම මේක ගොඩාක් වටිනවා. මොකද මේ අලි කියන්නේ වීල්චෙයාර් ක්‍රිකට් එක ගත්තොත් වීල්චෙයාර් ක්‍රිකට් එකේ ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්න කට්ටිය ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. මොහමඩ් අලි කිව්ව ගමන් මේ ශ්‍රී ලංකන් වීල්චෙයාර් ක්‍රිකට් ෆාස්ට් බෝලර් නේද කියලා. ඇත්තටම අලි ඉතින් මගේ පුහුණුවීම් කටයුතු වලදීත් හදවතින්ම ප්‍රැක්ටිස් කරන ප්ලේ කෙනෙක් කම්මැලි නෑ පොඩ්ඩක්වත්. කම්මැලිකම ගෑවිලාවත් නෑ අලි ගාව. අලි හරි කඩිසර ක්‍රීඩකයෙක්, ඉක්මන් වේගයෙන් රෝදපුටු පදින ක්‍රීඩකයෙක්. බැට් කරන්න ගියාමත් බලන් ඉන්න ආසයි අලි බැට් කරද්දි. ඉතින් ඇත්තටම දක්ෂයෙක්. ඉතින් අලි මහන්සියද මුලින්ම අහන්නම්කෝ දවස් 4ක් පැදලා? දවස් 4ක් එක දිගට පදිනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෑ. රෝදපුටු වෙන්නේ පදින්න ඕනේ. ඒ කියන්නේ අතින් මෙහෙම සාමාන්‍යයෙන් මගේ අර වීඩියෝස් එකේ තියෙනවා මේ දැන් මේක සෝල්ඩර් එකේ තමයි ඔක්කොම ගේම් මට මෙතනින් බුරිය ගාවෙන් මොකුත් පණ නැහැ කකුල් දෙකම පණ නැහැ. ඒ කියන්නේ මෙතනින් පල්ලයි. මෙතනින් උඩ තමයි බැලන්ස් එකේ අරගෙන පුටුවත් එක්ක පිටිපස්සේ බෑග් ලොකු බෑග් ඇන්තුන් බෑග් එක්ක ඒ බෑග් එක විතරයි ඇති කිලෝ 5ක් විතර. කන්ද නගින්න ඕන කොච්චර මේ ලංකාව වටේම යනකොට දැන් අදත් එක දවස් 4ක් අමාරු ගොඩාක් මාන්සෙලා අමාරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මම වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් රටට ආදරේ වෙනුවෙන් අපි එකම අම්මගේ දරුවෝ මේ රටට ආදරේ කියලා ලංකාවේ ඉන්නේ ආබාධිත කට්ටිය ඔක්කොම වෙනුවෙන් මේ ස්තුති පොත කරලා මගේ ගමන යනවා. අනිවාර්යයෙන්ම අලි වගේම ජමාල්ඩින් අයත් කිව්වා අපි මොන හරි දෙයක් අපිට ආබාධිත තත්ත්වේ නිසා අපිත් ලංකාවේ ඉන්න පුරවැසියන්ට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. අන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඇත්තට මේ යන ගමන තුල ලොකු වේස මාංශයක් තියෙනවා. මම දැක්කා පෞද්ගලික දවස්වල වීඩියෝස් වලදීම අලි රෝදපුටුව පදිනවා. අලිගේ පිටිපස්සෙන් හැමනැල්ල වගේ ජමාල්ඩින් අය තමුන්ගේ දරුවෝ දෙන්නත් එක්කලා
පස්සෙන් එනවා. ඉතින් ඇත්තටම මේක අපි අගයන්න ඕන. මේ එකම සිංහ කොඩිය මේ ජාතික කොඩිය අපේ අම්මා විදිහට අපි සලකලා ඇත්තටම මේ අපේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන් තමයි මේ ගමන උන් යන්නේ. ඉතින් ඇත්තටම මම හිතුවා කොළඹට ආපුවම අලීව තැන් තැන් වල නතර කරන්න අවස්ථාවක් නැහැ. අලී කියන්නේ මගේ ඇත්තටම ක්‍රිකට් මගේ කණ්ඩායමේ ගෝලෙක්. ඉතින් අලී ජමාල්ඩින් අයියවත් මම බැලුවා තැන් තැන් වල නවත්තන්න නැතුව මගේ නිවසේ මම නතර කරගත්ත දිනේදී අලීව. ඉතින් මොකද මම නතර කරගන්න හේතුව ඇත්තටම මේ අය රට වෙනුවෙන් දෙයක් කරනවා නම් මුළු ලෝකෙටම මේ දේ පෙන්වනවා නම් මගේ රටට මම මෙච්චර ප්‍රමාණයක් ආදරය කරනවා කියලා එහෙමනම් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන අපිට මොනවද කරන්න පුළුවන් මේ අය වෙනුවෙන් අපිට මේ වගේ පුංචි දෙයක් කරන්නවත් බැරි නම් අපි ඇත්තටම කවුද මේ ලංකාවට අපි ආදරයක් තියෙන මිනිස්සුද ජාති කාලයක් අපිට තියෙනවද ජාති ආලයක් අපිට තියෙනවද කියලාත් අපිට ප්‍රශ්නාර්ථයක් යොමු කරන්න වෙනවා. ඉතින් අලි ඇත්තම කියන වචන නැහැ. ඔබ මේ වෙන මහන්සිය ඒ වගේම ජමාල්ඩින් අයියා ඔබ දෙපළ විශේෂයෙන්ම ලොකු කැපකිරීමක් කරනවා. ඒ දේ අපි අගයනවා. ඉතින් අලි ස්තුති කරන්න ඕනද කාට හරි? ස්තුති කියන්න ඕනේ. ඉතින් මටත් උදව්වට ආවේ අද ඊයේ මේ අවුරුදු පොඩි රණ්ඩුවක් එනවා අපි දෙන්න අතරට එනකොට එනවා. ඒ වුණාට අනිත් ඒ වෙලාවේ විතරයි ඊට පස්සේම අවුරුදු 8ක් විතර මම ගොඩක් ඒ ලස්සන වචනයක් කියනවා පොඩ්ඩක් ඩාම් වෙනවා ඩුම් වෙනවා ඩෝම් වෙනවා දැන් මම ගොඩක් අසනීප වෙලා ඇඳට වෙලා හිටියා මං අමාරු වෙලා මාස ගාණක්. එතකොට කන්න බොන්න මං ඇඳුම් ටික හොදලා මට ගොඩක් උදව් කළා. මං ඒක කවදාවත් මගේ පොඩි ඒවා එනවා. ඒ වුණාට මං ඕවා ඔක්කොම මතක් කරලා මං ඒක හිතයට ගන්න. ඒ වුණාට ඒක මං කවදා හරි මං හොඳට හිටියොත් එයාට ඒ උදව්වක් මං මගේ වෙනුවෙන් කරනවා. අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙත් ඒකයි. මුල මතක තියෙන්න ඕන අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිට මුල මතක තියෙන්න ඕන. ඉතින් ජමාල්ඩින් අයියට මොනවද කියන්න තියෙන අන්තිමට? මටත් අලි මට ගොඩක් මේ අය අපේ සහෝදරයෝ අපේ දරු පොලේ ඉන්න අයට මට ගොඩක් අලි උදව් කරලා තියෙනවා. මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඇත්තටම ඒ තරම් සංවේදී වෙන්න තරම් ජමාල්ඩින් අයියා අලි ගැන කොච්චර වටිනාකමක් තියෙන්න ඕන පුද්ගලයෙක්ද අලි. ඉතින් ඇත්තටම අලි ඔබත් ජමාල්ඩින් අයියත් යම් කිසි පළාතකට පමණක් නෙමේ මේ මුළු රටටම ලොකු ආභරණයක් වටිනාකමක් තියෙන පුද්ගලයෝ දෙන්නෙක්. එහෙනම් ස්ට්‍රී මොටිවේෂන්ස් කරන්න පුළුවන් දේ මෙච්චරයි. YouTube channel එකක් තියෙන කෙනෙක් හැටියට මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් හැටියට මට කරන්න පුළුවන් දේ මෙච්චරයි. ඉතින් මට කරන්න පුළුවන් දේ ලෝකවාසීන් වෙනුවෙන් මගේ විශේෂයෙන්ම අලි සහ ජමාල්ඩින් අය වෙනුවෙන් මම ඊට කරා. එහෙනම් ආසා සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.